කරන ළමයින්ගෙන් 80ක් විතර මේ පාඩම අතාරිනවා. ජ්‍යාමිතිය ප්‍රශ්න 8ක් කෙටි ප්‍රශ්න 8ක් එනවා. පළවෙනි කොටසේ කෙටි ප්‍රශ්න 8ක් එනවා. හරි ලකුණු 16ක් එතන. ඊට පස්සේ දෙවෙනි කොටසට ඕගලන්ට රචනා ප්‍රශ්න 3ක් එනවා. හරියට ඔලුවට දාගත්තොත්, හරියට අවබෝධ කරගත්තොත් ඕගොල්ලන්ට මේකේ ලකුණු ගන්න එක පට්ට ලේසි. හරි. ඒකින්ද කියන්නේ මේක අතාරින්න ඕන පාඩමක් නෙමෙයි. ජ්‍යාමිතිය කියන්නේ ලේසි පාඩමක්. ත්‍රිකෝණ අංග සාම්‍ය. ත්‍රිකෝණ අංග සාම්‍යද කියන්නේ මෙන්න මේ වගේ කතාවක්. හරිද? ත්‍රිකෝණ අංග සාම්‍ය කියන්නේ ත්‍රිකෝණවල අංග සම කරන්න තියෙන. ත්‍රිකෝණයක අංග කීයක් තියෙනවද? ත්‍රිකෝණයක සාමාන්‍යයෙන් තියෙන අංග ත්‍රිකෝණයට පාද 3ක් තියෙනවා. හරි? පාද 3ක් තියෙනවා. හරි එකිනෙකට සමාන පාද වෙන්නත් පුළුවන්, එකිනෙකට වෙනස් පාද වෙන්නත් පුළුවන්. ත්‍රිකෝණයට පාද 3ක් තියෙනවා. ආයි ත්‍රිකෝණයට තියෙනවා කෝණ 3ක්. හරිද? තව ත්‍රිකෝණයක් යනදත් ඒකටත් තියෙන්නේ ඒකමයි. හරි? ඒ ත්‍රිකෝණයට තියෙන්නේත් ඒකමයි. පාද 3ක් තියෙනවා. එකිනෙකට අසමාන හෝ එකිනෙකට සමාන කෝණ 3ක් තියෙනවා. මෙන්න මේ වගේ ත්‍රිකෝණ දෙකක් අපි සංසන්දනය කරනවා. හරිද? සංසන්දනය කරනවා. හරි? දැන් බැලුවමට පේනවා මෙන්න මේ පාදයට සමානයි. මේ පාදෙත් සමානයිලු. මේ පාදයට සමානයි කියලා දීලා තියෙනවා. හරි? බැලුවමට පේනවා මෙන්න මේ දෙන්නගේ මේ පාද තුන සමානයි කියලා. හරි. අන්න ඒ වගේ ත්‍රිකෝණයක් අංග සම වෙන අවස්ථා ත්‍රිකෝණයක් තවත් ත්‍රිකෝණයකට අංග සම වෙන අවස්ථා තුනක් තියෙනවා. හරිද? දැන් මේ PDF එකේ දීලා තියෙනවා ඉස්සෙල්ලාම පස්වෙනි ප්‍රමේයදී අපිට කියලා තියෙන්නේ පාකෝපා අවස්ථාව. ඒ කියන්නේ පාදයේ කෝණයේ පාදයේ අවස්ථාව. පාදයේ කෝණයේ පාදයේ අවස්ථාව. හරිද? ඒකේ කියලා තියෙන්නේ මෙහෙම කතාවක්. මොකද්ද? එක් ත්‍රිකෝණයක පාද දෙකක් සහ අන්තර්ගත කෝණය. එක් ත්‍රිකෝණයක පාද දෙකක් සහ අන්තර්ගත කෝණය. නිකං කෝණයක්ද නැහැ. නිකං කෝණයක් නෙමෙයි. මොකද්ද? අන්තර්ගත කෝණයක් ගැන කතා කරන්නේ. හරි. එහෙනම් අපි එන්න ත්‍රිකෝණයක්. මෙන්න මේ වගේ ත්‍රිකෝණයක් ගන්න. මේක දීලා තියෙන ත්‍රිකෝණය මොකක්ද? එක් ත්‍රිකෝණයක පාද දෙකක් සහ අන්තර්ගත කෝණය තවත් ත්‍රිකෝණයක පාද දෙකකට සහ අන්තර්ගත කෝණයට සමාන වෙනනම් එයා මොන අවස්ථාවකටද? පාකෝපා අවස්ථාව යටතේ අංග සම වෙනවලු. එහෙනම් ඉස්සල්ලාම අපි ඉගෙන ගන්න තියෙන්නේ පාකෝපා අවස්ථාව. එහෙනම් පළවෙනි අවස්ථාව මොකද්ද? පාදය කෝණය පාදය අවස්ථාව. පාකෝපා අවස්ථාව. මෙහෙම ත්‍රිකෝණයක් තියෙනවා. තවත් මේ වගේ ත්‍රිකෝණයක් තියෙනවා මෙහෙම. හරිද? එක් ත්‍රිකෝණයක පාද දෙකක් සහ කෝණය අනිත් ත්‍රිකෝණයේ පාද දෙකක් සහ අන්තර්ගත කෝණය. එක් ත්‍රිකෝණයක පාද දෙකක් සහ අන්තර්ගත කෝණය අනිත් ත්‍රිකෝණයේ පාද දෙකක් සහ අන්තර්ගත කෝණයට සමාන වෙනවා නම් එයා පාකෝපා අවස්ථාවේදී අංග සම වෙනවා කියලා කියනවා. ඒ කියන්නේ මෙන්න මෙහෙම කතාවක්. මෙන්න මේ පාදය සමාන වෙනවලු මෙන්න මේ පාද. අපි දාගමු මේ ත්‍රිකෝණ නම් කරගමු ABC ත්‍රිකෝණය PQR ත්‍රිකෝණය කියලා දාමු. මෙන්න මේ දෙන්න තමයි අපි අංග සම කරන්න යන්නේ. හරිද? එතකොට අපිට දීලා තියෙනවා මෙන්න මේ AB කියන පාදය PQ කියන පාදයට සමාන වෙනවලු. තව දීලා තියෙනවා AC කියන පාදය PR කියන පාදයට සමාන වෙනවලු. මෙන්න මෙහෙම කතාවක්. මේ පාදය සමානයි. හරි. මේ පාකෝප අවස්ථාව කියන්නේ මොකද්ද? පාද දෙකක් සහ අන්තර්ගත කෝණය. පාද දෙකක් සහ අන්තර්ගත කෝණය කියන්නේ මේ පාද දෙකට අභ්‍යන්තරයේ තියෙන කෝණය. ඒ කියන්නේ මෙන්න මේ කෝණය සහ මෙන්න මේ ත්‍රිකෝණයේ PQ සහ PR මේ පාද දෙකට අන්තර්ගතව තියෙන මෙන්න මේ කෝණය. ඒ කෝණ දෙක සමාන වෙනවා නම් පාද දෙක සහ අන්තර්ගත කෝණය මේකේ පාද දෙක සහ අන්තර්ගත කෝණය සමාන වෙනවා නම් පාකෝපා අවස්ථාව යටතේ අංග සම වෙනවා කියලා තමයි කියන්නේ. එතකොට මේක ප්‍රමේය පස්වෙනි ප්‍රමේය. හරි? අංක 10 යන්නේ නැහැ. ත්‍රිකෝණ අංග සාම්‍ය යටතේ මේ සෙට් එක උගන්වගෙන යනවා. හරි? ඔයගොල්ලෝ PDF එක බලන්න පුළුවන්. PDF එක තියෙනවා පල්ලෙහා. ගන්න ඒක. හරි? ඊට පස්සේ දැන් මේක අපි අංග සම කරන්නේ කොහොමද? අංග සම කරන්නේ කොහොමද? හරිම ලීසි. හරි? කට්ටිය හිතන් ඉන්නේ ත්‍රිකෝණ අංග සාම්‍ය කියන්නේ මහා ලොකු දෙයක් තියෙන දෙයක් නෙමෙයි. කට්ටිය හිතන් ඉන්නවා ඒක මහා ලොකු දෙයක් තියෙන දෙයක් කියලා. හැබැයි එහෙම දෙයක් නෙමෙයි. හරි? එතකොට මේක අංග සම කරන්නේ කොහොමද? අංග සම කරන්න යනකොට පැටලෙන කට්ටිය ඉන්නවා. හරිද? අංග සම කරන්න යනකොට පැටලෙන කට්ටිය ඉන්නවා. ඒගොල්ලෝ හොඳට බලා ගන්න. මේක අංග සම කරන්නේ කොහොමද? මාර ලේසි. හරි? ඉස්සල්ලාම කරන්නේ ඉස්සලම දෙන්නේ මොකද්ද? පා කියන්නේ පාද. ඒ කියන්නේ එක පාදයක් අපි සමාන කරලා පෙන්නනවා. හරි? අපි ගමු AB පාදයට PQ පාදය සමානයි කියලා පෙන්නනවා. එතකොට ඉස්සල්ලාම අපි ලියන්න ඕනේ මේක ඉස්සලා හඳුන්වන්න ඕනේ. කොහොමද හඳුන්වන්නේ?
ත්‍රිකෝණ දෙක හඳුන්වන්න ඕනේ. හරි? මොන ත්‍රිකෝණ දෙකකටද අපි අංග සමය දාන්නේ කියලා පෙන්වන්න ඕන. එහෙනම් ඉස්සලාම එනවා ABC ත්‍රිකෝණයට හා ABC ත්‍රිකෝණය හා PQR ත්‍රිකෝණය සලකමු. PQR ත්‍රිකෝණය සලකමු. හරි? දැන් දන්නවා අපි අංග සාමය දාන්න යන්නේ මොකද කියලා. ඒක බලන එක්කෙනාට වාගේ පේපර් එක බලන එක්කෙනාට ලේසියි. එතකොට. හරි? එතකොට එයා දන්නවා මේ දෙන්නට තමයි මේ අංග සාමය දාලා දෙන්නේ කියලා. හරි. මොකද ඔයගොල්ලන් ලොකු රූපයක් આવොත් එimhe ඔයගොල්ලන් ත්‍රිකෝණ අඳුර ගන්න බැරි වෙනවා. මේකේ ත්‍රිකෝණ ගොඩක් තියෙන රූපයක් આવොත් ඔයාලා ත්‍රිකෝණ අඳුර ගන්න තමයි මෙන්න මේක අනිවාර්යෙන් ලියන්න ඕන. හරි? මොන ත්‍රිකෝණ දෙකටද අපි අංග සාමය දාන්නේ කියලා පෙන්වනවා. හරි. එතකොට ඉස්සල්ලාම අපිට ලියනවා මෙන්න මේ AB පාදයට PQ පාදය සමානයි කියලා. මොකද ඉස්සල්ලාම ලියන්න ඕනේ පාදයක් අපි. පාකෝපානි ඊට පස්සේ පාදයක් ලියනවා ඊට පස්සේ කෝණයක් ලියනවා ඊට පස්සේ ආයෙ පාදයක් සමානයි කියලා ලියනවා. ඉස්සල්ලාම ඒ කියන්නේ පාදය සමානයි කියලා ලියනවා. නම් මම ලියනවා AB පාදයට මේ PQ පාදය සමානයි කියලා. AB සමානයි PQ. ඒක අපිට දීලා තියෙන්නේ ඒගොල්ලෝ. එහෙනම් ඒක ඒගොල්ලෝ දුන්නා නම් ඒක මොකද්ද? දත්තයක්. දත්තය. හරි. ඊට පස්සේ අපි ලියනවා කෝණයක්. පාදයක් ලිව්වා. දැන් ලියන කෝණය. කෝණය මොකද්ද? BAQ. BAC BAC. වැරදුනා. BAC. ඒ ගාව තමයි කෝණේ තියෙන්නේ. එහෙනම් එතෙන් කෝණය දැම්මා. BAC කෝණය සමානයි කාටද? QPR කෝණයට. QPR කෝණයට. ඒකත් මොකක්ද ඒගොල්ලෝ දීලා තින්නේ? එහෙනම් ඒක දත්තයක්. හරි. පාදයක් ලිව්වා, කෝණයක් ලිව්වා, ආපහු ලියනනම් මොකද්ද? පාදයක්. එහෙනම් අපිට ඉතුරු වෙච්ච පාදේ මොකද්ද? AC පාදයයි PR පාදයයි ඉතුරු වෙන්නේ. එහෙනම් AC පාදයට PR පාදය සමාන කියලා ලිව්වා. ඒකත් මොකද්ද? දත්තය. හරි. පාදයක් ලිව්වා, කෝණයක් ලිව්වා, පාදයක් ලිව්වා. එහෙනම් පාකෝප අවස්ථාවේදී මෙයා අංග සම වෙනවා. හරිද? ඒක අන්තිමට අපි කියන්න ඕනේ. එම නිසා ABC ත්‍රිකෝණය අංග සමයි කොහොම ඉදි කැලේ 3යි. ABC ත්‍රිකෝණය අංග සමයි කාටද? PQR ත්‍රිකෝණයට. PQR ත්‍රිකෝණයට අවස්ථාව ලියන්න ඕනේ. මොකද්ද මේගොල්ලෝ අංග සම වෙන අවස්ථාව? පාදයේ කෝණය පාදයේ අවස්ථාව. හරි. ත්‍රිකෝණ අංග සාම්‍ය පළවෙනි කෑල්ල ඉවරයි. එතකොට පළවෙනි කෑල්ලේ තියෙන්නේ මොකද? පාදයේ කෝණයේ පාදයේ අවස්ථාව, පාකෝප අවස්ථාව. එහෙනම් මොකද්ද වෙන්න ඕනි? ඒ ත්‍රිකෝණයක පාද දෙකක් සහ අන්තර්ගත කෝණය අනිත් ත්‍රිකෝණයේ පාද දෙකක් සහ අන්තර්ගත කෝණය සමාන නම් එයා පාකෝප අවස්ථාවට අංග සම වෙනවා. හරිද? හරි. ඊට පස්සේ තියෙන්නේ කෝකෝප අවස්ථාව. කෝකෝප අවස්ථාව. හරි එහෙනම් මේක තේරෙනවා රයිට්? කෝකෝප අවස්ථාව. රයිට්. ඒ කියන්නේ මොකද්ද? එක් ත්‍රිකෝණයක කෝණ දෙකක් සහ පාදයක්. හරිද? එක් ත්‍රිකෝණයක කෝණ දෙකක් සහ පාදයක් තවත් ත්‍රිකෝණයක කෝණ දෙකකට හා අනුරූප පාදයට සමාන නම් එම ත්‍රිකෝණ දෙක අංග සම වෙනවා. එහෙනම් මොකද්ද වෙන්න ඕනේ? එක් ත්‍රිකෝණයක කෝණ දෙකක් සහ පාදයක් අනිත් ත්‍රිකෝණයේ කෝණ දෙකකටයි ඒ අනුරූප පාදයටයි සමාන වෙනවා නම් ඒ ත්‍රිකෝණ දෙක කෝකෝප අවස්ථාව යටතේ නැත්නම් කෝණයේ පාදයේ අවස්ථාව යටතේ අංග සම වෙනවා. හරිද? දැන් අපිට මේක තියලා තියෙන උදාහරණය බලන්න. මෙහෙම ත්‍රිකෝණ දෙකක් දීලා තියෙනවා. රයිට්? XYZ කියලා ත්‍රිකෝණයකුයි. හරිද? ඒකේ අපිට දීලා තියෙනවා මෙන්න මේ කෝණ දෙකයි මේ පාදයයි. මෙන්න මේ ත්‍රිකෝණය නම් කරලා තියෙනවා අපිට DEF. හරිද? මේකෙත් රයිට්. කොහොමද දීලා තියෙනවා. දැන් බලනකොට පේනවා මෙන්න මේ පාදයේ සමානයි කියලා දීලා තියෙනවා. මේ කෝණ දෙක සමානයි කියලා දීලා තියෙනවා. හරි? එතකොට කෝණයේ පාදයේ අවස්ථාව යටතේ වෙන්න ඕන. දැන් මේකේ විදිහට නම් මේ කෝණ දෙකයි එයාත් එක්ක ඉන්න කෝණ පාදේ.
හරි මේකෙත් මේ කෝණ දෙකයි එයත් එක්ක ඉන්න පාද. දැන් ඔයා හිතන්න මේ කෝණ දෙකයි සමාන වෙලා මේ පාද නැතුව මේ පාද දීලා තියෙනවා කියලා. හරි එතකොට මෙයා කෝකෝප අවස්ථාවට අංග සම වෙනවද නැහැ. හේතුව මොකද අනුරූප පාදේ නෙමෙයි මේ වෙලා තියෙන්නේ. එහෙනම් මෙයාට අනුරූපව මෙයාගේ ඉන්න අනුරූප පාදේ තමයි කෝකෝප අවස්ථාවට අංග සම වෙන්න ඕන. එහෙනම් මේ දෙන්නට සමානයි නම් මේ පාදයට සමාන වෙන්න ඕන අනිවාර්යයෙන් මෙන්න මේ පාදය වෙන පාද සමාන වෙලා හරියන්නේ නැහැ. එහෙනම් වෙන පාද සමාන වුණොත් කෝකෝප අවස්ථාව යටතේ අංග සම වෙන්නේ නැහැ. හරි එහෙනම් කෝණේ පාද අවස්ථාව යටතේ අංග සම වෙන්න නම් ඒගොල්ලොන්ගේ ත්‍රිකෝණ දෙක ඒගොල්ලන්ගේ ඒ කෝණ දෙක සමාන වුණ පළියටම බෑ. මොකද ඒගොල්ලන්ගේ අනුරූප පාදේ සමාන වෙලා තියෙන්න ඕන. හරි මේ මේ කෝණ දෙකට සමාන වුණා කියලා මේ පාදයේ සමාන නැත්නම් මේ පාදයේ සමාන වෙන්න බෑ. අනිවාර්යෙන් මේ දෙන්නාගේ ඇතුළේ තියෙන පාදයක් සමාන වෙනවා නම් ඒ අනුරූප පාදයම මේකෙත් සමාන වෙලා තියෙන්න ඕන. රයිට්. එතකොට කෝණේ පාද අවස්ථාව යටතේ අර විදිහටම තමයි අංග සම අවස්ථා ටික ලියන්නේ. අංග සම අවස්ථා ටික පෙන්නනවා අපි. හරි. ඉස්සෙල්ලාම බලන්න කෝණය. අපි ඉස්සෙල්ලාම මේ x ගාව තියෙන කෝණේ මෙන්න මේ e ගාව තියෙන කෝණේ සමානයි කියලා. එහෙනම් ලියනවා. මොකද xy z ත්‍රිකෝණය හා DEF ත්‍රිකෝණය සලකමු. හරිද? ඔන්න මේ දෙන්නව සලකනවා. ඉස්සෙල්ලාම ලියන්න මොකද්ද? කෝණයක්. එහෙනම් ලියමු කෝණය. මේ x ගාව තියෙන කෝණය e ගාව තියෙන කෝණය ලියන්නේ. එහෙනම් y x z කියන කෝණය සමාන වෙනවා DEF කියන කෝණයට. හරි? ඒ කෝණ දෙක සමාන වෙනවා. රයිට්? ලියනවා මොකද්ද? ඒක දත්තය. එයාලා අපිට දීලා තියෙනවා. දත්තය. හරිම ලේසි. හරි? ඇති දෙයක් නැහැ. ඊට පස්සේ ආය ලියනවනේ මොකද්ද? කෝණයක්. එහෙනම් ලියමු අපි මේ z ගාව තියෙන කෝණය. හරි? z ගාව තියෙන කෝණය මේ f ගාව තියෙන කෝණය ලියන නම් x z y x z y කෝණේ තියෙන z ගාව. ඒක සමාන වෙනවා EFD කියන කෝණයකට දත්තය. හරිද? XZ දැන් කෝණ දෙකක් හරි. එහෙනම් ලියන්න ඕනේ ඊට පස්සේ මොකද්ද? පාදය. පාදය මොකද්ද? XZ කියන පාදයයි EF කියන පාදයයි දෙක සමානයි. මොකද්ද? XZ කියන පාදයයි EF කියන පාදයයි සමානයි. ඒකත් මොකද්ද? දත්තය. එහෙනම් කෝණෙත් හරි අනිත් කෝණෙත් හරි පාදෙත් හරි. එහෙනම් ඔන්න තුනම තියෙනවා. රයිට්. එහෙනම් අපිට කියන්න පුළුවන් XYZ කියන එකනයි EDF කියන එකනයි තුන් දෙනා මේ ත්‍රිකෝණ දෙක මොකද වෙන්නේ? අංග සම වෙනවා. එහෙනම් ලියනවා XYZ ත්‍රිකෝණය අංග සමයි කියන ඊට කැලි 3යි DEF කියන ත්‍රිකෝණයට අංග සම වෙනවා. අංග සම වෙන අවස්ථාව මොකද්ද? කෝණයකුයි පාදයකුයි. එහෙනම් කෝකෝප අවස්ථාව යටතේ අංග සම වෙනවා. රයිට්? කෝකෝප අවස්ථාව යටතේ අංග සම වෙනවා. චුට්ටක් ලියන එක ඇදයි ගණන් ගන්න එපා. හරි? කෝණේ පාදය යටතේ අංග සම වෙනවා. හරිද? ඔන්න දෙවෙනි අවස්ථාව. සෝරි මෙතන දෙක. දෙවෙනි අවස්ථාව වෙන්න ඕන. හරි? දෙවෙනි අවස්ථාව. හරි? කෝකෝප අවස්ථාව. හරි? ඉස්සෙල්ලාම කතා කරා පාකෝප අවස්ථාව, පාදයේ කෝණයේ පාදයේ අවස්ථාව. දැන් කතා කරා කෝකෝප අවස්ථාව, කෝණයේ පාදයේ අවස්ථාව. ඊට පස්සේ අපිට තියෙනවා පාදයේ අවස්ථාව. පාදයේ අවස්ථාව දිනවා. හරි? හරි. එහෙනම් ඒක තුන්වෙනි එක. හරි ත්‍රිකෝණයක් අංග සම වෙන අවස්ථා කීයක් තියෙනවද? ත්‍රිකෝණයක් අංග සම වෙන අවස්ථා 4ක් තියෙනවා. ත්‍රිකෝණයක් අංග සම වෙන අවස්ථා 4ක් තියෙනවා. කෝකෝපා, පාපාපා, කර්ණපා. හරි? දැන් අපි ඒකේ තුන්වෙනි අවස්ථාව ඉගෙන ගන්න යන්නේ. පාදයේ අවස්ථාව. කවදාවත් පාදයේ ඒ කියන්නේ පාද තුනක් සමාන වන ත්‍රිකෝණයක කවදාවත් කෝණ තුනක් සමාන වෙන්නේ නැහැ. ඒකින්ද කෝණ තුනක් සමාන වෙන අංග සාම්‍ය එකක් නැහැ. කෝ කියලා මේ අංග සම වෙන අවස්ථාවක් නැහැ. පා විතරයි තියෙන්නේ. හරි CT කියලා ත්‍රිකෝණයක්. මෙතන PQR කියලා ත්‍රිකෝණයක්. මෙන්න මේ පාදයට මේ පාදයට මෙන්න මේ පාදයට සමාන වෙනවා කියලා දීලා තියෙනවා. හරි? ඒකෙත් අර විදිහම පෙන්වන්න තියෙනවා. පාද තුනක් නෙමෙයි පෙන්වන්න තියෙනවා. එහෙනම් ලියනවා ABC
ත්‍රිකෝණය හා PQR ත්‍රිකෝණය සලකමු. හරි සලකමු. ඉස්සලම් වෙනවනේ පාදයක්. තුනෙන් පාදනේ තියෙනවා. ඉස්සලම් වෙනවා මේ පාදේ. AB පාදය සමාන වෙනවා මෙයා එකාටද PQ පාදයට ඒකත් මොකද්ද? தත්ත්වය. ඇති දෙයක් නැහැ. AC පාදය සමාන වෙනවා මෙයාගේ කාටද? PR පාදයට ඒකත් දත්තය. BC පාදය සමාන වෙනවා QR පාදයට ඒකත් දත්තය. හරි. ඔන්න දැන් පාද තුනක් සමාන වෙනවා කියලා පෙන්නවා. එහෙනම් ABC ත්‍රිකෝණය අංග සම වෙනවා PQR ත්‍රිකෝණයට මොන අවස්ථාවකටද? පාදය අවස්ථාවේ යටතේ. හරි. ඔන්න ත්‍රිකෝණාංග සාමයේ තුන්වෙනි ප්‍රමේය. පාදයේ අවස්ථාව. හරි. ඊට පස්සේ තව එකම එකයි තියෙන්නේ හතරවෙනි අවස්ථාව. මේ අවස්ථාවෙන් ත්‍රිකෝණාංග සාමයේ කතා කරන්න පුළුවන් ප්‍රමේයන් සෙට් එක ඉවර වෙනවා. හරි. ඉස්සලාම කතා කරා පාකෝප අවස්ථාව, ඊට පස්සේ කෝකෝප අවස්ථාව. හරි. තුන්වෙනි කතා කරා දැන් පාදයේ අවස්ථාව. හතරවෙනි කතා කරන්න තියෙනවා කර්ණපාදයේ අවස්ථාව. කර්ණපාදයේ අවස්ථාව කතා කරද්දී කර්ණපාදයට අනිවාර්යෙන් යෙදෙන්න ඕනේ ඍජු කෝණ ත්‍රිකෝණ දෙකක්. මේ සාමාන්‍ය ත්‍රිකෝණ වලට ඒ අංග සාම්‍ය හරියන්නේ නැහැ. ඒ අංග සාම්‍ය හරියන්නේ අනිවාර්යෙන් කර්ණයක් තියෙන්න ඕනේ. කර්ණයක් තියෙන ඍජු කෝණ ත්‍රිකෝණ කියලා ඔයගොල්ලෝ දන්නවා. රයිට්. එහෙනම් හතරවෙනි අවස්ථාවට අපි යනවා. හරි. මේකෙත් ඇති දෙයක් නැහැ. කර්ණපාදයේ ඇති දෙයක් නැහැ. හරි. රයිට්. කර්ණපා අවස්ථාව. කර්ණපා අවස්ථාව. ප්‍රමේය කීයද? 8 වෙනි ප්‍රමේය විදිහට මේක දීලා තියෙනවා PDF එක. මේ PDF එක ගන්න අනිවාර්යෙන්. මේ PDF එක ගන්න අරගෙන මේක බල ගණන් හදන්න. හරි? එතකොට ඔයගොල්ලන්ට යම් කිසි මට්ටමකට ප්‍රැක්ටිස් එකක් එනකොට මේක PDF එක ඔයගොල්ලන්ට බලන්න ඕන වෙන්නේ නැහැ. රයිට්? කර්ණපා අවස්ථාව. කර්ණපා අවස්ථාව ගා මේකේ highlight කරලම දීලා තියෙනවා මෙහෙම. ඍජුකෝණී ත්‍රිකෝණයක කර්ණය සහ පාදයක් තවත් ඍජුකෝණී ත්‍රිකෝණයක කර්ණයට හා අනුරූප පාදයකට සමාන වේ නම් එම ත්‍රිකෝණ දෙක අංග සම වෙනවලු කර්ණපා අවස්ථාව යටතේ අංග සම වෙනවලු. හරිද? හරි. මේකේ දීලා තියෙන ත්‍රිකෝණ දෙක බලන්න මෙන්න මේ වගේ ත්‍රිකෝණ දෙකක් දීලා තියෙනවා. ඍජුකෝණී ත්‍රිකෝණ වෙන්න ඕන අනිවාර්යයෙන්. හරි? මෙතන ත්‍රිකෝණයක් තියෙනවා. හරි. මෙතන B C A ABC ත්‍රිකෝණය දීලා තියෙනවා. මෙතන මේක තමයි කර්ණය D E F ත්‍රිකෝණය දීලා තියෙනවා. මෙතන ඍජුකෝණී රයිට්. ඔන්න කතන්දරේ. හරි. මොකද්ද කියලා තියෙන්නේ? ඍජුකෝණී ත්‍රිකෝණයක කර්ණය සහ පාදයක් තවත් ඍජුකෝණී ත්‍රිකෝණයක කර්ණයට හා අනුරූප පාදයකට සමාන වේ නම් එම ත්‍රිකෝණ දෙක අංග සම වෙනවලු කර්ණපා අවස්ථාව යටතේ. හරි. එහෙනම් මේකෙත් ඉතින් අර විදිහම තමයි. අර තුන් දෙනා වගේම මේ වාගෙත් අංග සම වෙන විදිහ ලියන්න ඕනේ. හේතුව වෙනසකට තියෙන්නේ මේ කර්ණපා අවස්ථාවේ දෙන්නේ ඍජුකෝණී ත්‍රිකෝණ දෙකට විතරයි කියන එක විතරයි මේක පොඩි හරි වෙනසක් තියෙන්නේ. නැත්තම් අර විදිහටම තමයි කරගෙන යන්න තියෙන්නේ දැන්. අර විදිහට අපි කෝකෝපා පාකෝපා අවස්ථාවට තිය අංග සම කරන්න ලියපු පිළිවෙල තමයි මේකෙත් ලියන්නේ. හරි? කර්ණපා ඉස්සල්ලාම ලියනවා මේකේ සමාන කවුද? මේ කර්ණ දෙක සමානයි කියලා ලියනවා. මේ BC කර්ණයයි කර්ණය කියන්නේ මේ ඍජුකෝණයට ඉස්සරහින් ඉන්න එක. ඍජුකෝණයට ඉස්සරහින් ඉන්න එක තමයි කර්ණය කියන්නේ. එහෙනම් මේ දෙන්නේ කර්ණ දෙක අපි සමානයි කියලා ලියනවා. BC කියන එක කෙනා සමාන වෙනවා. කාටද මෙයාගේ? DF කියන එක කෙනාට සමානයි. DF කියන එක කෙනාට සමානයි. එයා කවුද? කර්ණය. ඒක ලියනවා කර්ණය කියලා. හරි? කර්ණය. හරි? මෙයත් ඇවිල්ලා සමානයි කියලා තියෙනවා. මෙයා දත්තය. මේ කර්ණය කියලා මෙයා ලියලා තින්නේ. ඉතින් අපි ලියනවා මේක දත්තය. මේ කර්ණය කියලා ලියන්න අවශ්‍යතාවයක් නැහැ. හැබැයි මේක බලන්න වෙනවා මේ කර්ණය කියලා. හරි? මෙයා කර්ණය කියලා
ඔකට දාන්න. හරි. ඉස්සල්ලාම ඉන්න කාරණය සමානයි කියලා. ඒක එයාත් මොකද්ද දත්තයක්. හරිද? ඊට පස්සේ ලියනවා මෙන්න මෙයා. AC පාදය සමාන වෙනවා කාටද? DE පාදයට. කර්ණය සහ තවත් පාදයක්නේ සමාන වෙන්න ඕන. එහෙනම් කර්ණයයි එයාට අනුරූප පාදයක් වෙන්න ඕනේ. දැන් මේ කර්ණයට අනුරූප පාදේ මෙයා, මේ කර්ණයට අනුරූප පාදේ මෙයා වෙන්න බෑ. හරි? දැන් එතකොට මේ කර්ණයට ඉස්සරහින් තියෙන එක්කෙනා නෙමෙයිනේ. මේකට සමානලා තියෙන්නේ මේ කර්ණයට පල්ලෙහායින් තියෙන පාදේ එක්කෙනා තමයි මේකෙත් සමාන වෙන්න ඕනේ. හැබැයි මෙයා සමාන වෙන්නේ නැතුව මේ වගේ පාදයක් සමානලා තිබ්බොත් මේ දෙන්න කොයි වෙලාවක කර්ණ භාවස්ථාවට අංග සම වෙන්නේ නැහැ. මෙයාගේ තියෙන මෙයාගේ මේ කර්ණයට අනුරූපව මෙයාගේ තියෙන මොන පාදයේද කියලා බලනවා. ඒ පාද දෙක සමාන වෙනවා නම් විතරයි කර්ණ භාවස්ථාවයටද අංග සම වෙන්නේ. නැත්තම් වෙන පාද දෙකක් වෙන පාදයක් සමාන වෙනවා කියලා මේ දෙන්න කර්ණ භාවස්ථාවයටද අංග සම වෙන්නේ නැහැ. එහෙනම් මෙන්න මෙයාට පල්ලෙහාන් ඉන්න පාදේ, ඒ කියන්නේ කර්ණයට පල්ලෙහාන් ඉන්න පාදේ තමයි සමානලා තියෙන්නේ. එහෙනම් මෙයාගෙත් මේ කර්ණයට පල්ලෙහාන් ඉන්න පාදේ තමයි සමාන වෙන්න ඕන. එහෙනම් ලියනවා අපි AC පාදයේ සමාන වෙනවා කාටද? DE පාදයට. ඒකත් මොකද්ද? දත්තේ. දත්තේ. හරිද? ඕකේ උත්තරයි තියෙන්නේ. අරගේ අංග සම අවස්ථා තුන තිබ්බනේ. පාකෝපා කෝකෝපා පාපා අවස්ථාවේදී අංග සම අවස්ථා තුනක් තිබ්බා. මේක ඊට වඩා ලේසිත් එක. හරි? මොකද කර්ණ දෙක සමාන වෙනවා කියලා පෙන්නනවා, පාද දෙක සමාන වෙනවා කියලා පෙන්නනවා. එච්චරයි. හරි. කතාව දැන් ඉවරයි. කර්ණ පාවස්ථාවේදී අංග සම වෙනවා කියලා පෙන්නලා ඉවරයි. එහෙනම් ලියනවා අවසානට මේකේ තුලින් එන්න ඕන අරක ABC ත්‍රිකෝණය හා DEF ත්‍රිකෝණය සලකමු කියලා එන්න ඕන. ත්‍රිකෝණය සලකමු කියන එක එන්න ඕන. හරි ලියන්නම දුන්නා. සලකමු කියලා එන්න. රයිට්. දැන් කර්ණ දෙක සමානයි කියලා පෙන්වනවා, පාද දෙක සමානයි කියලා පෙන්වුවා. එහෙනම් ABC ත්‍රිකෝණය අංග සම වෙනවා කාටද? DEF ත්‍රිකෝණයට. අංග සම වෙන අවස්ථාව මොකද්ද? කර්ණ පාවස්ථාව. කර්ණ පාවස්ථාව. කර්ණපා. ඔච්චරයි කතාව. ඔන්න අංග සම වෙන අවස්ථා සෙට් එක. හරි. එතකොට අපි අද ඉගෙන ගත්තා ඉස්සල්ලාම සරල රේඛා සම්බන්ධ ප්‍රමේයයන් ටික ඉගෙන ගත්තා. අංශක 180 කියලා ඉගෙන ගත්තා. ආයි ඉගෙන ගත්තා ප්‍රතිමුඛ කෝණ සමාන වෙන කතාව ඉගෙන ගත්තා. ඊට පස්සේ අපි සමාන්තර රේඛා දෙකක් තීර්යක රේඛාවකින් වෙන්නුවාට පස්සේ ඒගොල්ලන්ගේ හැදෙන කෝණ සෙට් එක අනුරූප කෝණ, ප්‍රතිමුඛ කෝණ, මිත්‍ර කෝණ මේ සෙට් එක ඉගෙන ගත්තා. ඒ වගේ මොනවද සමාන වෙන්නේ, කොහොමද සමාන වෙන්නේ, මොනවද හැඩ, f අකුරේ හැඩය, z අකුරේ හැඩය, c අකුරේ හැඩය, ආයේ ඒ විදිහට ඒ කෝණ සෙට් එක අඳුරගත්තා. ඊට පස්සේ ආව ත්‍රිකෝණ අංග සාම්‍යයට සරල රේඛා වලින් පැන්න ත්‍රිකෝණ වලට ත්‍රිකෝණ වලත් ඉස්සල්ලා මූලික ටික දැන් ඉගෙන තියෙන්නේ මොකද්ද? ත්‍රිකෝණ අංග සාම්‍යයේ පාකෝප අවස්ථාව, කෝකෝප අවස්ථාව, පාදයේ අවස්ථාව සහ අවසාන වශයෙන් කර්ණප අවස්ථාව. මෙන්න මේ විදිහට තමයි ත්‍රිකෝණ දෙකක් අංග සම වෙන්නේ. මේ සෙට් එක ඉගෙන ගත්තා කියන්නේ මේ සෙට් එක තමයි ත්‍රිකෝණ ජ්‍යාමිතියේ මූලික පියවර. ත්‍රිකෝණ ජ්‍යාමිතියේ මූලික පියවර. තව ත්‍රිකෝණ ජ්‍යාමිතිය පිළිබඳ ප්‍රමේයන් ගොඩක් තියෙනවා. හරි ඒ ටික ඉස්සරහට කතා කරනවා. එතකොට ඔන්න ත්‍රිකෝණාංග සාමය ඉවරයි. ඊළඟට අපි ජ්‍යාමිතිය සීරීස් එකේ තව වීඩියෝ එකක් ගේනවා. ඒක ගේනකම් මේ වීඩියෝ මෙතනින් නවත්තනවා. මේ PDF එක ඔයගොල්ලෝ ඩවුන්ලෝඩ් කරලා තියාගන්න. ඩවුන්ලෝඩ් කරලා බලලා පොඩ්ඩක් තියාගන්න. ඔන්න දැන් අපි ප්‍රමේයන් 8ක් ගැන කතා කරලා තියෙන්නේ. හරි ප්‍රමේයන් 8ක් ගැන කතා කරලා තියෙන්නේ. මේකත් එක්ක පොඩ්ඩක් බලන්න. PDF එකත් එක්ක පොඩ්ඩක් මේක බලන්න. එතකොට තේරෙන්නේ ප්‍රමේයන් 8ක් අපි කතා කරලා තියෙන්නේ. හරි ඊට පස්සේ තව ප්‍රමේයන් සෙට් එකක් තියෙනවා. ඒ ත්‍රිකෝණ සම්බන්ධ ප්‍රමේයන් සෙට් එකක්ම තමයි අපිට ප්‍රමේය 9 ඉඳන් කතා කරන්න තියෙන්නේ. ප්‍රමේය 9 ඉඳන් ඒකත් ත්‍රිකෝණ සම්බන්ධ මේ ප්‍රමේයන් සෙට් එකක්ම තමයි. හරි ත්‍රිකෝණ සම්බන්ධ ටික ඉවරනාට පස්සේ අපි වෘත්ත සම්බන්ධ ටිකට පයින්නවා. අන්න ඒ විදිහට තමයි මේක සීරීස් එකක විතර පල්ලයට යන්නේ. හරි එතකොට මේකේ ත්‍රිකෝණ අංග සාම්‍ය සම්පූර්ණ තියෙනවා. ත්‍රිකෝණ දෙකක් අඳුරගන්නේ කොහොමද? ඒ ත්‍රිකෝණ දෙක අඳුරගෙන ඒ ත්‍රිකෝණ දෙකේ අංග සම වෙන ඒවා ටික ඉගෙන ගන්න මේ හොයාගන්නේ කොහොමද? ඒ සෙට් එකම මේකේ තියෙනවා. ඒකින්ද බලන්න අංග සම වෙන්නේ කොහොමද කියලා ඔයාලට තනියෙන් හොයාගන්න ඉගෙන ගන්න. පේපර්ස් බලන්න. හරි 2020 ඉඳලා දැන් මේ දක්වා තියෙන පේපර්ස් ටික බලන්න. බලලා ඉවරලා ඒ වගේ ත්‍රිකෝණ අංග සාම්‍ය ගැන තියෙන්නේ මොනවද? ඒ සෙට් එක බලලා පොඩි ෂෝට් නෝට් එකක් හරි ගහගන්න අංග සාම්‍ය පිළිබඳව ඔයගොල්ලන්ගේ පොතේ තියෙනවා අච්චු පොතේ ඉස්කෝලේ. හරි
එතකොට හරි එහෙනම් ඒ සෙට් එක කරගන්න ඊළඟ වීඩියෝ එකෙන් අපි හම්බෙමු. හරි.